අපි අද යන්නේ සූදානම් වෙන්නේ හරිම සුවිශේෂී ගමනක්. මේක වසර 2500කටත් වඩා දිග අපේම අභිමානවත් ඉතිහාසය දිගේ යන ගමනක්. මේ කතාවෙන් දිගහැරෙන්නේ අපේ මුතුන් මිත්තෝ ගොඩනගපු ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ඇදහිය නැහැකි නිර්මාණ සහ එයාගේ නොසැලෙන අදිෂ්ඨානය ගැනයි. හොඳයි. මේ ගමන පටන් ගන්න කලින් අපි අපේම අහගන්න ඕන හරිම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඇයි අපි මේ ඉතිහාසය ගැන කතා කරන්නේ? ඇයි අපි මේක ඉගෙන ගන්නෙ? මේක නිකන් පරණ කතා ටිකක් දැනගන්න එක විතරක් නෙවෙයි. මේක අපේ අනන්‍යතාවයේ මුල් හොයාගෙන යන ගමනක්. අපේ ශක්තින් මොනවද කියලා හඳුනා ගන්න, අනාගතයට පාඩම් ඉගෙන ගන්න කරන ගැඹුරු විමසුමක්. ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන කතා කරද්දී තියෙන විශේෂම දේ තමයි මේක. අවුරුදු 2500කටත් වඩා පරණ එක දිගට ලියවුණු ඉතිහාසයක්. හිතාගන්න පුළුවන්ද ලෝකෙම මවිත කරපු කතාවක් මේක. ඒක හරිම දුර්ලභ උරුමයක්. ඉතින් අපි බලමු මේ දීර්ඝ කතාවේ වැදගත්ම කොටස් ටික මොනවද කියලා. හරි. එහෙනම් අපි කතාව පටන් ගමු අපේ පළවෙනි නැවතුමින්. ඒ තමයි අනුරාධපුරය. අනුරාධපුරය කිව්ව ගමන් මතක් වෙන්නෙම වැව් බැඳි රාජ්‍ය කියන නමනේ නේද? අනේ ඒ නමින්ම කියවෙනවා ඒ කාලේ තිබුණු පුදුම හිතෙන ඉංජිනේරු තාක්ෂණය ගැන. අවුරුදු 1400ක්. හිතන්නකෝ එකම නගරයක්, එකම අගනුවරක් අවුරුදු 1400ක් පුරාවට පාලන මධ්‍යස්ථානය වෙලා තිබුණා කියන එක. ඒකෙම තේරෙනව නේද අනුරාධපුර යුගයේ තිබුණු ස්ථාවරත්වය, අර ශක්තිය කොයි වගේද කියලා. ඒකම තමයි අනුරාධපුරේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වන හොඳම සාක්ෂිය. ඉතින් මේ දැවැන්ත යුගය නිකම්ම හැදුනේ නෑ. ඒ පිටිපස්සේ හිටියා ශ්‍රේෂ්ඨ නායකයෝ. පණ්ඩුකාභය රජතුමා තමයි මේ නගරයට අඩිතාලම දාන්නේ. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ බුදුදහම ලැබීමත් එක්ක මුළු රටේම සංස්කෘතිය වෙනස් වෙනවා. ඊට පස්සේ එන දුටුගැමුණු රජතුමා මුළු රටම එක කොඩියක් ඇතටට ගෙනවා. ඊළඟට මහසේන රජතුමා වැව් 16ක් මහදලා මේ රටේ කෘෂි කර්මාන්තයන් නව තලයකට ගෙනියනවා. බලන්න හැම කෙනෙක්ම කොච්චර ලুকু සලකුණක් ඉතිරි කරලා තියනවද කියලා. හොඳයි. අනුරාධපුරයේ දීර්ඝ කතාවෙන් පස්සේ අපි යන්නේ පොළොන්නරුවට. මේක නම් ඇත්තටම කලාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ පුනරුදයක්. එහෙම නැත්නම් ස්වර්ණමය යුගයක් කිව්වොත් හරි. මහා පරාක්‍රම බාහු රජතුමාගේ මේ කියමන බලන අහසින් වැටෙන එක දියබිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුය. මේක නිකන් කියමනක් නෙවෙයි. මේකේ තියෙන්නේ සම්පත් කළමනාකරණය ගැන, තිරසාර සංවර්ධනය ගැන අදටත් වළංගු වෙන ගැඹුරු දර්ශනයක්. ඉතින් අර කියපු දර්ශනීය ඒ දැක්ම ඇත්තක්ුනේ කොහොමද? මෙන්න බලන්න පරාක්‍රම සමුද්‍රය. මේකට වැව කියනවට වඩා සමුද්‍රය කියන නමම ගැලපෙනව නේද? ඒ තරමටම විශාලයි. අන්න එහෙමයි එතුමාගේ දර්ශනය දැවන්ත ඉංජිනේරු නිර්මාණයක් බවට පත්ුනේ. පොළොන්නරුව කියන්නේ හරියට ගල් වලින් කවි ලියපු තැනක් වගේ. ගල් විහාරයට ගියාම දැනෙන සමාධිසුවය. වටදාගේ තියෙන ඒ සියුම් පුදුම හිතන කැටයම්. ලංකාතිලක විහාරයේ දැවන්ත බව දැක්කම මේ හැම එකෙම පේනවා ඒ කාලේ කලා ශිල්පීන්ගේ හැකියාව කොයිතරම් ඉහළ මට්ටමක තිබුණද කියලා. හොඳයි. දැන් අපි කතාවේ පොඩ්ඩක් නොසන්සුන් කාලයකටයි යන්නේ. පොළොන්නරුවෙන් පස්සේ පිටරටින් එන ආක්‍රමණ නිසා අගනුවර එක තැනක තියාගන්න බැරි වෙනවා. අන්න ඒකයි ගමනේ යෙදුණු රාජධානිය කියලා මේ කාලෙට කියන්නේ. හැබැයි මේ විදිහට අගනුවර මාරු කරන්න විශේෂම හේතුවක් තිබුණා. ඒ විශේෂම හේතුව තමයි ශ්‍රීදන්ත ධාතුන් වහන්සේ. බලන්න දලදා වහන්සේ කියන්නේ හුදෙක් ආගමික වස්තුවක් විතරක් නෙවෙයි. ඒ කාලේ රටේ නියම පාලකයා කවුද කියලා තීරණය කරපු රාජ්‍ය බලයේ සංකේතය වුණේ දලදා වහන්සේ. ඉතින් දලදා වහන්සේව ආරක්ෂා කරන එක රජ කෙනෙකුගේ පරම යුතුයකම වුණා. මේ නිසාම තමයි අගනුවර එක තැනකින් තව තැනකට අරන් යන්න සිදු වුණේ. දඹදෙනියට, ඊට පස්සේ යාපහුවට, ඊළඟට කුරුණෑගලට, ගම්පොලට මේ විදිහට රාජධානිය හදවතම තැනින් තැනට ගියා. මේකෙන් පේන්නේ ඒ කාලේ තිබුණු අභියෝග විතරක් නෙමෙයි. ඒ අභියෝග මැද වුණත් අපේ පාලකයෝ රටේ ස්වාධීනත්වය රැකගන්න කොච්චර උත්සාහ කරාද කියන එකයි. හොඳයි. අපි දැන් මේ දීර්ඝ කතාවේ යටත් විජිත යුගය පටන් ගන්න කලින් තිබුණු අන්තිම පරිච්ඡේද දෙක දිහාට හැරෙමු. ඒ කෝට්ටේ අර මහනුවර. මේ දෙකේම හරිම වෙනස්, ඒ වගේම හරිම වැදගත් කතා දෙකක් තියෙනවා. එකක් පුනරුදයක් ගැන, අනික නොසැලෙන අරගලයක් ගැන. කෝට්ටේ යුගය හරිම පුදුම කාලයක්. මොකද එක පැත්තකින් රට ඇතුලේ සිංහල සාහිත්‍යයේ රන් යුගයක් උදා වෙනවා. 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාගේ කාලේ විශේෂයෙන්ම සංදේශ කාව්‍ය එක්ක. ඒත් ඒ ශාස්ත්‍රීයත්වයේ තියෙද්දීම අනික් පැත්තෙන් 1605 දී පෘතුගීසීන් ලංකාවට එනවා. ඒක තමයි අපේ ඉරණම සදාටම වෙනස් කරපු හැරොම් ලක්ෂය. ඊළඟට අපේ අවසන් බලකොටුව. ඒ තමයි මහනුවර රාජධානිය. කඳුවලෙන් වටවුණු ස්වභාවික ආරක්ෂාවත් එක්ක
පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය මේ බලවත් ජාතීන් තුනටම එරෙහිව සියවස් ගාණක් තිස්සේ සටන් කළා. ඒත් අවසානයේ 1815දී උඩරට ගිවිසුමත් එක්ක අවුරුදු 2300කටත් වඩා දිගු අපේ රාජ පරම්පරාවේ කතාව නිමා වෙනවා. හොඳයි. මේ මුළු කතාවම අහලා ඉවර වුණාම හිතට එන ප්‍රශ්නයක් තියෙනවා. මේ අවුරුදු 2500ක කතාවෙන් අද අපිට ඉතිරි වෙලා තියෙන්නේ මොනවද? මේ ඉතිහාසය අදට අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ කොහොමද? ඇත්තටම ඒ උරුමේ හැම තැනම තියෙනවා. එදා අපි මුතුන් මිත්තෝ හදපු වැව් වලින් අදටත් අපි කුඹුරු වලට වතුර ගන්නවා. සීගිරියේ පොළොන්නරුවේ තියෙන ඒ කලා නිර්මාණ අදටත් ලෝකෙම මවිත කරනවා. අපේ සිරිත් විරිත් අපේ සංස්කෘතියේ ඒ හැම දෙයකම මුල් තියෙන්නේ මේ ඉතිහාසයේ. ඒ හැම දෙයකම වඩා අපිට උරුම වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨ ඔරොත්තු දෙන ඉතිහාසයක අභිමානය. ඉතින් මේ හැමදේම එක්ක අවසාන වශයෙන් හිතන්නට දෙයක් ඉතිරි කළා නම නවතින්නම්. මේ අතිවිශිෂ්ට උරුමය අනාගතය දිහා බලන අපිට උගන්වන වැදගත්ම පාඩම මොකක් වෙන්නේ නැතිද? ඒක නොසැලෙන බවද? නව නිර්මාණශීලීත්වයද? නැත්නම් එකමුතුකමේ තියෙන ශක්තියද? ඒ ගැන හිතන්න ඒ පිළිතුර හොයන්න මම හැමෝටම බාර කරනවා.